ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව අද සවස් කාලයේ ඉරානයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ඉස්ෆහන් නගරයට අතිශය විනාශකාරී සහ බරපතල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉරාන ගුවන් හමුදාවට අයත් ප්‍රධානතම මධ්‍යස්ථානයක් වන 8 වන උපායමාර්ගික ගුවන් කඳවුර මෙම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වී ඇත. වාර්තා වන පරිදි මෙම ප්‍රහාරය සාමාන්‍ය ප්‍රහාරක යානා මගින් නොව ඇමරිකාවේ අතිශය ප්‍රබල B-52 ස්ට්‍රැටෝෆෝර්ට්‍රස් උපායමාර්ගික බෝම්බ හෙළන යානා මගින් දියත් කර තිබේ. ප්‍රහාරයේ ප්‍රබලත්වය නිසා මුළු ඉස්ෆහන් නගරයම භූමිකම්පාවකට හසු වූවක් මෙන් දෙදරුම් කා ඇති බවත්, ගොඩනැගිලිවල වීදුරු කුඩු වී ඇති බවත් වාර්තා වේ. ගුවන් කඳවුර තුල අතිවිශාල ගිනි ජාලාවක් හටගෙන ඇති අතර සැතපුම් ගණනාවක් ඈතට දිස්වන අයුරින් කළු දුමාරය අහසට නැගෙමින් පවතී. ඉස්ෆහන් ප්‍රදේශය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට අදාළ වැදගත් ස්ථාන පිහිටි ප්‍රදේශයක් බැවින් මෙම ප්‍රහාරය එම ස්ථාන ඉලක්ක කරගත්තක්ද යන්න පිළිබඳව ලෝකයම දැඩි අවධානයෙන් පසුවේ. 8 වන ගුවන් කඳවුර යනු ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති සහ ප්‍රහාරක යානා මෙහෙයවන ප්‍රධානම මධ්‍යස්ථානයකි. මෙය විනාශ වීමත් සමග ඉරානයේ ගුවන් බලය බරපතල ලෙස අඩාල වනු ඇති බව යුද විශ්ලේෂකයෝ පවසති. ඉරාන රජය මෙතෙක් හානි පිළිබඳ නිල ප්‍රකාශයක් කර නැති අතර ඇමරිකාව සහ ඊශ්‍රායලයද මෙම දැවන්ත මෙහෙයුම පිළිබඳව නිහඬතාවක් අනුගමනය කරයි. මෙම ප්‍රහාරයත් සමග ඉරානය සිය මිසයිල බලෑණි පූර්ණ සූදානමකින් තබා ඇති බව වාර්තා වේ. ඉරානීය ප්‍රබලතම හමුදා බලකාය වන ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තමන්ගේ ප්‍රධානතම ඉලක්කය බවයි. ඉරාන භූමියට සහ එහි උපායමාර්ගික ස්ථානවලට ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස ඔහුව ලුහුබෙඳ ගොස් ඝාතනය කරන බවට ඔවුන් සපත කර තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි නෙතන්යාහු ඝාතනය කිරීම සඳහා ඉරානය සතු සියලුම රහස් ඔත්තු සේවා, ඩ්‍රෝන තාක්ෂණය සහ විශේෂ බලකායන් යොදා ගන්නා බව IRGC පවසා ඇත. මෑතකදී ඉරානයේ ඉස්පහන් සහ කාර්ග් දූපතට එල්ල වූ දැවන්ත ප්‍රහාරවල ප්‍රධාන සැලසුම්කරු නෙතන්යාහු බවට ඉරානය චෝදනා කරයි. මීට පෙර කිසිදු අවස්ථාවක මෙතරම් ඍජුව සහ ප්‍රසිද්ධියේ ඊශ්‍රායල දේශපාලන නායකයෙකුගේ නම සඳහන් කරමින් මරණ තර්ජන එල්ල කර නොතිබීම විශේෂත්වයකි. මෙම තර්ජනයත් සමග ඊශ්‍රායලයේ අභ්‍යන්තර ආරක්ෂක අංශ සහ මොසාඩ් ඔත්තු සේවය විසින් අගමැති නෙතන්යාහුගේ ආරක්ෂාව අතිශය දැඩි මට්ටමක් දක්වා ඉහළ නංවා තිබේ. ඔහු දැනට ආරක්ෂිත භූගත බංකරයක සිට යුද්ධය මෙහෙයවන බව වාර්තා වේ. ලෝක නායකයින් පවසන්නේ රාජ්‍ය නායකයෙකු ඝාතනය කිරීමට තර්ජනය කිරීම ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි. මෙය මැද පෙරදිග යුද්ධය ඝාතන යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් මතු කර තිබේ.